සුබ දවසක් හැමෝටම. අද අපි ඔයාලට කියලා දෙන්නේ රසම රස පොලොස් කරියක් හදන හැටි. රසට පාටට සුවඳට බලන්නකො ලස්සන. රැඳී ඉන්න වීඩියෝ එක අවසාන වෙනකම් මම ඔයාලට කියලා දෙනවා අපි පැරණෝ මේ වගේ කෑමක් හදන්න භාවිතා කරපු රහස් ක්‍රම 3ක්. පොලොස් කිඩේ කඩන තැන ඉඳන්ම කරි එක හදලා අවසානය වෙනකම් හැම පියවරක්ම මම ඔයාලට මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා. මෙන්න මේ අතර පොලොස් කිඩේ කඩාගත්තා. මම නම් හොයාගත්තා මත් ඇවිදලා කොළපතක්. ඊට පස්සේ තමයි තියෙන්නේ අමාරුම වැඩේ. පොලොස් කිඩේ කපා ගන්න එක. කොහොල්ල ඇටේ ගෑවෙන්නේ නැතුව. මේකට අපි කරන්නේ කලින් අතේ වතු පොඩ්ඩක් ගාගෙන තමයි වැඩේ පටන් ගන්න ඕනේ. මෙන්න මේ ආකාරයට කොහොල්ල ටික ඉවත් කරගන්න. හොඳින් කොහොල්ල ටික ඉවත් කරගෙන මේකට අපි කරන්නේ පොලොස් කෙඩිය දෙකට කපා ගන්න. මේ ආකාරයට කපාගත්තාම වලට අතේ ගෑවෙන්නේ නැති වෙන්න කටු වලින් අල්ලලා අනිත් පැත්ත සුද්ධ කරගන්න පුළුවන්. ඕන දැන් බයෙන් දෙයක් නෑ අමාරු වැඩ ඉවරයි. දැන් හිමීට මේ ආකාරයට කපා ගන්නවා. එක කොටසක් හතරට කපාගෙන මේ ආකාරයට කොටස් ඉවත් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට කැපුම් දාගන්න. එහෙනම් අපි කරන්නේ හොඳට ලුණු මිරිස් පොලොස් කෑල්ල ඇතුළට උරා ගන්න පහසු වෙන්න. ගොඩක් ලොකුවට කෑලි කපන්න එපා. මේ ආකාරයට කපා ගන්න. බලන්න ස්පීඩ් එක. ඔයාලට බලන් ඉන්නකොට එපා නිසා මම මේක පොඩ්ඩක් ස්පීඩ් කරා. ඊළඟට අවශ්‍ය කරන දේවල් සමග ලුණු ගෙඩියක් ඉදිරියට කපා ගන්න. අවශ්‍ය කරන ද්‍රව්‍ය ලයිස්තුව මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා බලා ගන්න පුළුවන් ඔයාලට. ඊළඟට අපි එකතු කරනවා ගම්මිරිස් කහ මිරිස් කුඩු සහ ලුණු කුඩු. මේ ටික කලවම් කරන කල් පහළ බෙල් අයිකන් එක ක්ලික් කරලා නොටිෆිකේෂන් ඔන් කරගන්න. සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. එතකොට අලුත් වීඩියෝ අපි දාපු සැනින් ඔයාලට බලා ගන්න පුළුවන්. ඒත් එක්කම මේ channel එකේ තවත් තියෙනවා ෆුඩ් කාවි සම්බන්ධව. ඔයාලට channel එකට ගියොත් ෆුඩ් කාවි සම්බන්ධව දැනගන්න පුළුවන්. ඊළඟට කිරි ටිකත් ලෑස්ති කරගන්න. පොල් කිරි දැම්ම දාන්නේ නැහැ. ඊළඟට අපි කරන්නේ භාජනයක් තියලා තෙල් මේසෙන් ටිකක් දාලා කුරුඳු කුරුඳු කරපිංචා ලුණු එකතු කරලා හොඳින් ටෙම්පරාදු කරගන්න. රන්වන් පාට වෙනකන් තෙලේ ටෙම්පරාදු කරගන්න ඕන. ලුණු මැදෙන් තව ලුණු ටික එකතු කරගන්න. ඊට පස්සේ මිරිස් කුඩු 3-5 කුඩු එකට එකතු කරලා නැවතත් කලවම් කරන්න. මිරිස් කුඩු වල පැහැය ටිකක් අඳුරු පැහැයක් වෙනකන් අපි ටෙම්පරාදු කරගන්න ඕන. වීඩියෝ එකත් එක්ක දිගටම නැදලා ඉන්න. මම ඔයාලට කියලා දෙන්නම් කියපු දේවල් ටික වාරෙන් මම ඔයාලට කියලා දෙනවා. මේකට අපි අමුද්‍රව්‍ය ලෑස්ති කරනකොට කරාඹු දළු ටිකක් ලෑස්ති කරගන්න ඕන. ඒ කරාඹු දළු ටික මේක යන අතරතුරේ මේකට එකතු කරන්න ඕන. මම ඒ වෙලාව වලට කියලා දෙන්න. පොලොස් කරි රසට හදන එක රහසක් මම ඔයාලට කියලා දුන්නා. ඒක තමයි අපි මුලින් කරා වගේ තෙල් මේසැදි දෙකක් දාලා ඒකට තමයි අමුද්‍රව්‍ය ටික දාලා අපි ටෙම්පරාදු කරන්නේ. එකක් ඊළඟ එක තමයි මේකට කරාඹු දළු එකතු කරගන්න ඕන. කරි එක පැහිගෙන එනකොට අපි එකතු කරා කරාඹු දළු. දැන් කිරි ටික එකතු කරගන්නවා. මෙතන අපි පොල් ගෙඩි දෙකක කිරි ලෑස්ති කරගන්නවා. සම්පූර්ණයෙන්ම එකතු කරන්නේ ඒ සලසාගත් කිරි වලින් භාගයක් පමණයි එකතු කරන්නේ. දැන් හොඳින් කලවම් කරන්න. බලන්න යාළුවනි. දැනටත් පාට කොහමද? ලස්සනයිනේ.
මේ වෙලාවේදී අපි ගින්දර වැඩි කරගන්න ඕන මුල් අවස්ථාවේදී හැන්දක් ආධාරයෙන් කලදා ගන්න ඕන නැත්තම් ඔත්ත කැටි ගහෙන්න තියෙන ඉඩකඩ වැඩි. මේ ආකාරයට හැන්දි ගා ගන්නවා. පොලොස් කරි රස බලන්න මම නම් දියාපත් ලෑස්ති කරලා තියෙන්නේ. අතරතුරේ පොලොස් කරි එක පැහෙනවා. දැන් යාළුවනේ මැදින් කරි එක පැහෙන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට හැන්දි ගාන එක වැඩි සිද්ධ කරන්න සුදුසු නැහැ. කෑලි පොඩි වෙන්න ගන්නවා. ටික වෙලා ගියා. දැන් කොහොමද බලන්න පාට ලස්සනට රතු පාට පොලොස් කරි කැදගෙන ඉන්නේ. මෙන්න මේ මොහොත වෙනකොට පලාතම මාරම සුවඳයි. මාරම ලස්සනට රතු පාටට පොලොස් කරි එක තියෙනවා. දැන් තියෙන්නේ අපිට අපි හදාගත්තු පොලොස් කරි එකේ රස බලන්න. මම ඒකට ඉන්දියා ප්ලාස්ටික් කරලා තියෙන මම කලින් පෙන්නුවා. වීඩියෝ එක පටන් ගන්නකොට මම ඔයාලට පොරොන්දු වුණා ක්‍රම තුනක් කියලා දෙනවා කියලා. ඒකෙන් මම ක්‍රම දෙකක් කියලා ඉවරයි දැන්. එකක් තමයි තෙල් මිශ්‍රණ දෙකක් එකතු කරලා ඒකට අවශ්‍ය අමුද්‍රව්‍ය ටික දාලා ටෙම්පරාදු කරගන්න එක. දෙවෙනි කාරණේ තමයි කරාමුදලු එකතු කරගන්න එක. තුන්වෙනි කාරණේ තමයි දැන් මම ඔයාලට කියන්නේ. තුන්වෙනි කාරණේ තමයි පොල් ගෙඩි දෙකක පොල් ගෙඩි දෙකවත් කිරි පොලොස් කරි එකට එකතු කරන්න ඕන. එකතු කරන එක මුලින් අපි පොල් කිරි සකසාගත්ත එකෙන් භාගයක් එකතු කරලා නැවත හොද්ද හිඳීගෙන එනකොට නැවත පොල් කිරි ඉතුරු ටික එකතු කරගන්න. ඔයාලත් මේ වගේ පොලොස් කරියක් හදලා මම කියපු දේවල් ඇත්තද කියලා බලන්න. මේ තියෙන ෆුඩ් කාවින් මේවට ඔයාලා ආසයි නම් මගේ channel එකත් එක්ක එකතු වෙලා ඒව කරන හැටි දැනගන්න. ගිහින් එන්න.